පෙබරවාරි මාසය කියන්නේ හරි බිසි මාසයක් මට. මොකද නිෂීගේ බර්ත්ඩේ එකක් තියෙනවා, වැලන්ටයින්ස් ඩේ එකක් එනවා. පට්ටම බිසි මාසයක්. බිසි මාසයක් වුණත් ඉතින් මොනවද කිය හැකි දේවලුත් තියෙනවනේ. ඉතින් ඒක නිසා අපි ප්ලෑන් කරා හයිටි එකට යන්න. අපි නම් ගියේ සිනමන් රෙඩ් එකේ ෆ්ලේවර් රෙඩ් කියන රෙස්ටෝරන්ට් තමයි තිබුණේ න හයිටි එක. මේ හයිටි එක ගැන නිෂිනා වැඩිය දෙයක් දැනගෙන හිටියේ නෑ. මම මේක පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන් තමයි යට කරේ. හැබැයි හයිටි එක ගැන කියනවා නම් ඒගොල්ලන්ගේ ස්ප්‍රෙඩ් එක කියන තරම් ලොකුවට තිබුණේ නෑ. මම නම් YouTube එකේ දකින්නකොට නම් ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙනවා වගේ පේනුණා. ඒ වුණාට ගියාම නම් ඉච්ච ලොකු ස්ප්‍රෙඩ් එකක් නෑ වගේ තමයි තේරුනේ. අනිත් එක හුඟක් බන් අයිටම්ස්, සෑන්ඩ්විචස් අයිටම්ස් එහෙම ගොඩාක් තිබුණා. ඒ කියන්නේ එකම જાතියෙන් නිකන් එක එක ෆීලිංග්ස් විතරක් වෙනස් කරපු දේවල්. ඒ වගේමයි ඩෙසර්ට් රේන්ජ් එක නම් හරිම මදි. මොකද මම හරි ආසයි ඩෙසර්ට් එහෙම කන්න. ඒ වුණාට කන මොකක්වත් වගේ දෙයක් තිබුණේ නෑ. චොක්ලට් අයිටම්ස් නම් ගොඩක් මඩු. ඕවරෝල් ගත්තොත් නම් කැම්බල රහ කියන තරම් ලොකු ක්වොලිටි එකක් නෑ. ඒත් ඉතින් ෂේක් බලන්න ඒගොල්ලන්ගේ තියෙන මොක්ටේල් මේ ස්ටේෂන් එක ලයිව් ස්ටේෂන් එක. ඒගොල්ලෝ මොක්ටේල් ලෙවල් එකම හදලා දෙනවා. ඒක නම් හොක රහට හැදලා දුන්නා. එක රහයි අනිත් එක ඒගොල්ලෝ ගයිස් කොෆි තිබුණා. ඒකත් හොඳට දුන්නා. මන්න මේ අයිටම් එකට මම පොඩ්ඩක් කැමතියි. පොඩ සාමාන්‍යයෙන් හයිටි වල මේ වගේ මොක්ටේල්ස් හැදෙනවා ටිකක් අඩුයිනේ. ඊට පස්සේ ඉතින් අපි කාපු කෑමවල පොඩි වීඩියෝස් ටිකකුත් ගත්තා. පොඩ්ඩක් ඉතින් වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා අපි දෙන්න නිකන් පිගන් එක්ක සෙල්ලම්කුත් දැම්මා. ඔන්න බලන්නකෝ ඒකත් ටිකක්. මොන ලෙඩේ තිබ්බන අයිස්ක්‍රීම් නම් අමතක කරන්නේ නැහැ. ඒ වගේම සිනමන් රෙඩ් එකට ගියොත් අනිවාර්යෙන් රූෆ්ටොප් එකට යන්න. මොකද රූෆ්ටොප් එකේ view එක නම් මාර ලස්සනයි. ස්පෙෂලි හවස් වරුවට එහෙම හොඳ view එකක් තියෙනවා. අනිත් එක ඔයගලන්ට නෙළුම් කුළුණක් බලා ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ හරි ආසයිනේ නෙළුම් කුළුණ බලන්න. ඔන්න ඉතින් නෙළුම් කුළුණේ view එකකුත් තියෙනවා. එහෙනම් අදට ඔච්චරයි. තව ක්ලිප් එකකින් අපි ආයි හම්බෙමු. ටේක් කෙයාර්.